හමුවන తాවකාලික බැඳීම් අතරතුර කොන්දේසි විරහිත ආදරයක් ඔබටත් ලැබුණොත් කොහොම වෙයිද? ඉතින් ලියංගහවෙල පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ මේ කියන්නේ ඔබේ ගෙදර ඉන්න මේ පුංචි සුරතල් සතා ගැනද කියලා බලන්න. අඩිය හප්පා දමා සැරවැර ගැසුව පසුගල් කැටයකින් සොවින් බරණෙත් හරව හරවා දුවයි ඉවතට ක්ෂණයකින්. බලන්න, තරහ ගිහිල්ලා ගල් කැටයකින් ගහපුවාම හරිම දුකින් පැත්තකට යනවා. නොසිතු මොහොතක දුටුව පසුමග සරස වැනිනා නගුටකින් අනේ මං ගැසු බවක් නොහිතම ළඟට දුවයි සතුටකින්. දැන් කලින් ගැහුවා කියලා හිතේ පුංචිවත් කහටක් නෑ. ආය හරිම ආදරයෙන් අව්‍යාජව දුවගෙන එනවා ළඟට හරිම ආදරයෙන්. හරි සතුටකින්. ඉතින් මේක තමයි වර්තමාන සමාජයේ මිනිස්සුන් ළඟ නැති දේ. ඉතින් මෙහි තියෙන විශේෂත්වය අවසාන පද පේලි දෙකේ අනේ මං ගැසු බවක් නොහිතම ළඟට දුවයි සතුටකින්. ඇත්තටම මිනිස්සු දවස් සති මාස අවුරුදු එහෙමත් නැත්නම් මුළු ජීවිත කාලෙම පුංචි අත්වැරද්දක් වුණොත් ඒක හිතේ තියාගෙන ජීවත් වෙනවා. නමුත් බලන්න මේ පුංචි සුරතල් සතාගේ හිතේ තියෙන ආදරේ හැමදේම අමතක කරලා හරිම සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඉතින් මිනිසුන්ටත් මේක හරිම ආදර්ශවත් කවියක්. ලියංගහවෙල පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ මේ සමාජයටම හරි අපූරු පාඩමක් කියලා දෙනවා.